අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් වම් දළදා වහන්සේගේ අනුහසින් සුපූජනීය සංඝරුවන අපගේ ගුරු දෙවිඳුන් පින්වත් සිල් මාතාවරු ප්‍රභු උපාසක උපාසිකාවෝ මේ දරුවන් සියලු දෙනාට සම්බුදු සසුනේ පිහිට ලැබේවා සාදු ශ්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් දුවේ පුතේ, මීට කලින් දේශනාව තුළින් හොඳ පැහැදිලි කිරීමක් සිද්ධ කළා. දැන් මම සූදානම් වෙන්නේ මේ දරුවන්ට ජීවිතේ ගොඩනගා ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේගේ දහම් අනුශාසනාවකින් අනුග්‍රහ කරන්න. ඒ තමයි ගොඩාක් තරුණ ජීවිත කවුරුත් පාහේ දියුණු වෙන්න කැමති. කාගෙත් සිහින ලෝක තියෙනවා. සැපසේ ජීවත් වෙන්න කැමති. හිතේ බලාපොරොත්තුව තිබ්බට ඔයාලා දන්නේ නැතුණාට ඔයාලා තුල ඊට අදාළ ප්‍රතිපදාවක් තිබෙන්නේ නැත්නම්, ඊට අදාළ ඔයාලගේ උත්සාහයක් වීරියක් තිබෙන්නේ නැත්නම්, ඒක රෑ දැකපු හීනයක් වගේ ඔයාලගේ බලාපොරොත්තු ආසා හීනකින්ම ඉවර වෙලා යනවා. ඒ නිසා තරුණ ජීවිතය කියන්නේ ගොඩාක් ජව සම්පන්න ජීවිතයක්. ජීවිතේ හැරවුම් ලක්ෂයක්. ඒ නිසා ඔයාලගේ ජීවිතේ නිකන් ඔහේ අමනයන් විදිහට ගෙවෙන්න දෙන්න එපා. කාලකන්ණි විදිහට ගෙවෙන්න දෙන්න එපා. ජීවිතේ මොකක් හරි පුහුණුවක් ලබන්න. ඊළඟට ලොකු දේවල් දැන් අපිත් එක්ක කතා කරන තරුණ ළමයිගේ කතා දිහා බැලුවට පස්සේ පේන්නේ එයාලට තියෙන ලොකු බලාපොරොත්තු. ලොකු බලාපොරොත්තු තියෙද්දී ළඟ තියෙන පුංචි දේ අත්හරිනවා. ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාලා මේ නුවණ නැති වුණොත් එහෙම, උගත්කම නැති වුණොත්, නුවණ නැති වුණොත් එයා ලොකු බලාපොරොත්තු හදා ගන්නවා. හරියට රෑ අන්ධකාරයේ එළියට බහැපු මිනිස්සෙක් රූප දකිනවා වගේ. රෑ කළුවරේ අන්ධකාරයේ එළියට බැස්සට පස්සේ ඈත තියෙන ලොකු කන්දවල්, කඳු, ඈත ලොකු ගස් ඡායාවක් වගේ පේනවා. එහෙම පෙනුනට ඒ කන්ද ළඟට යන්න තියෙන බාධක ටික පේන්නේ නැහැ යාට. අන්න ඒ වගේ එකක් තමයි අද ළමයින්ට වෙලා තියෙන්නේ. ලොකු බලාපොරොත්තු ඔළුවේ තියෙනවා. ඒ බලාපොරොත්තුව කරා යන මාවතේ තියෙන බාධක ටික පේන්නේ නැහැ. ඒ නිසා ඔයාලට ඒ හානිය සිද්ධ වෙන්න එපා කියන අදහසින් මේ දහම් අනුශාසනාව සිද්ධ කරන්නේ. එතකොට දුවේ පුතේ, ජීවිතේ සාර්ථකත්වයේ කරා යන්න නම් ප්‍රධානම බලපාන කාරණාවක් තමයි උත්සාහය, වීරිය. උත්සාහ කරන්න, වීරිය කරන්න. නිකාන් ජීවිතේ ගත වෙන්න දෙන්න එපා. ගොඩාක් තරුණ ළමයි ඔහේ ඇවිද ඉන්නවා. ගෙවල් වලට වෙලා ඔහේ ජීවිතේ ආයුෂ ගෙවෙනවා. කලබල වෙලා කටයුතු කරනවා. කරන රස්සාවක් හරියට කරන්නේ නැහැ. ඉගෙන ගන්න දේවල් ඔහේ කඩාකප්පල් කරගන්න චරිත ඉන්නවා. ඒ නිසා කාටත් තේරෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරින් පොඩි තැනක ඉඳලා ජීවිතේ උඩට ගත්ත ජීවිත කතාවක් ඔයාලට අද අනුශාසනාව විදිහට කියලා දෙන්නම්. පින්වත් දුවේ පුතේ, ඔයාලා අහලා තියෙනවා මීකුණෙනුත් මිනිස්සෙක් දියුණු වුණා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා අතීතේ ඊටමත් නුවණැති සිටුවරේ පාරේ යද්දී පාරේ ආයිනේ තියෙන මීකුණක් දැකලා කිව්වා නුවණ උත්සාහය තියෙන කෙනෙකුට මේ මීකුණෙන් උනත් දියුණු වෙන්න පුළුවන් කියලා.
ඕක ඔතන හිටපු දුප්පත් ඉලන්දාරියෙක් අහගෙන හිටියා. අහගෙන ඉඳලා එයා කල්පනා කළා ඔය සිටුතුමා හරි නුවණක්කාරයි. ආවට ගියට කරුණු කියන්නේ නැහැ. මොකටද ඔක බලමුකෝ කියලා මීකුණ ගත්තා. මීකුණ දැන් මේ මැරිච්ච මීයාගේ වලිගෙන් එල්ලගෙන යනකොට පාරේ වීදියේක එක පූසෙක් ගෙදරක කෑ ගහනවා. ඊට පස්සේ මෙයා ඒ ගෙදරට ගිහිල්ලා කිව්වා මේ මට මැරිලා හිටපු මීයෙක් හම්බ වුණා. මේ මෙහි පූසෙක් කෑ ගහනව නේද? ඔයාලා කැමති නම් දෙන්න කියලා. අනේ හොඳයි කියලා මේ මීයා දීලා පොඩි සොච්චම් මුදලක් දුන්නා. සතුටට මෙයා ඒ සොච්චම් මුදලෙන් හකුරු කෑලි ටිකක් ගත්තා. හකුරු ටිකක් අරගෙන වතුර භාජනයකුත් අරගෙන මල් කඩන මිනිස්සු මල් උයනෙන් එළියට එනවා. ඒ මිනිසුන්ට හකුරුයි මලුයි මේ වතුරයි දුන්නා. මහන්සි වෙලා ඉන අයට. ඊට පස්සේ මේ මිනිස්සු සතුටු වෙලා යන ගමන් එයාට පොඩ මල් දීගෙන ගියා. ලොකු මල් මිටියක් හම්බ වුණා. ඒක වික්කා. ආයෙත් පොඩි මුදලක් හම්බ වුණා. ඒකෙමුත් හකුරුයි වතුරයි ගත්තා. ඒකත් අර මල් විකුණන මිනිස්සුන්ට දුන්නා. ඒ මල් වේලෙන්දෝ කලින් දවසටත් වැඩිය මල් දුන්නා. මේ මල් ටික විකුණුවාට පස්සේ මෙයාට කහවණු 8ක් හම්බ වුණා. මෙයා ආයෙත් හකුරුයි වතුරුයි අරගෙන කොල්ලෝ කණ්ඩායම පිට්ටනිය සෙල්ලම් කරනවා. ඒ පොඩි පැටවුන්ට දුන්නා. එදා උද්‍යානයේ සුළඟක් ඇවිල්ලා දර කඩාගෙන වැටිලා ගස් අස් කරගන්න විදිහක් නැහැ. මෙයා උද්‍යාන පාලකට කතා කළා මට දර ටික දෙනවනම් මං අස් කළා දෙන්නම් කියලා අර වතුරයි හකුරුයි දීලා පොඩි උන් ටික ගෙන්නලා දර ටික අඩු කරගත්තා. කුඹල් කරුවාට දර හිග වෙලා ඔහු දර ටික අරගෙන කහවණු 16ක් දුන්නා. ඊට පස්සේ මේ අතරේ මෙයා හකුරුයි වතුරයි ඒවත් දෙන එක දිගටම කරනවා. වෙලෙන් දන්න දුන්න තනකොළ ගේන වෙලෙන් දන්න. තනකොළ ගේන වෙලෙන්දෝ මෙයාට සතුටු වෙලා කිව්වා ඔයාලට මොනවද අපෙන් ඕන? ඊට පස්සේ කොහොද දැන් නම් මොකුත් ඕනේ නැහැ. පස්සේ අවශ්‍ය වුණොත් කියන්න. මුහුදු යන මිනිස්සුන්ටත් නැව්වල ඉන්න මිනිස්සුන්ටත් දුන්නා අකුරුයි වතුරයි. දැන් දියගොඩ මිත්‍රයෝ ඉන්නවා. එක මිත්‍රයෙක් කිව්වා හෙට අස්සයෝ 500ක අරගෙන වෙලෙන් දෙක්කෙනවා. ඊට පස්සේ මෙයා ඉක්මනට අර තනකොළ ගේන වෙලෙන්දන් අතරට ගිහිල්ලා කිව්වා ඔයාලා කිව්වනේ දැන් මට උදව්වක් ඕන කියන්න කියලා. මට එක තනකොළ මිටිය ගන්න දෙන්න. දුන්නා. හැබැයි හෙට මම තනකොළ ටික විකුණලා ඉවර වෙනකල් ඔයාලා විකුණන්න එපා. හරි කිව්වා. මෙයාට තනකොළ මිටි 500ක් හම්බ වුණා. අස්ව වෙලෙන්දොන්ට තනකොළ නැතුව මේ මිටි 500 කහවණු 1000කට ගත්තා. ඒ අතරේ නැවෙන් මොහුදු යාළුවන්ගෙන් පණිවිඩයක් හම්බ වුණා. වෙළඳ බඩු නැවක් සේන්දු වුණා කියලා. මෙයා කුලියට හොඳ කරත්තයක් අරගෙන ලොකු මුදලාලි කෙනෙක් වගේ මොහොඳ ළඟට ගිහිල්ලා මොහොඳට අත්තිකාරම් වෙන් කළා වෙන් කරගත්තා. කවුරු හරි බඩු ගන්න ආවත් මන් ළඟට එවන්න මොකද මේ බඩු ටික මන් දැන් වෙන් කර ගන්නවා. එනේන මිනිස්සු බඩු ඕන මිනිස්සු වෙනවා මුදලාලිලා. එතකොට කියනවා එක ලොකු මුදලාලි කෙනෙක් වෙන් කරගත්තා ඕක. ඊට පස්සේ මේ තරුණයා ළඟට යනවා. තරුණයා කියනවා එහෙනම් යන්කෝ. මේක මම වෙන් කළා තියෙන්නේ. නමුත් මට පොඩි මුදලක් දීලා ඔයාලට ඕන බඩු ටික අරගෙන යන්න. මේ අතරමැදි වෙළඳාමෙන් කහවණු 2000ක් හම්බ වුණා.
කහවණු 2000න් රංකාසේ 2000ක් විශාල ධනයක් එක. මෙයා මේකෙන් ආයෝජනය කරන්න 1000ක් තියාගෙන කහවණු 1000ක් අරගෙන මහා සිටුවරයාගේ නිවසට ගියා. එතුමාට තෑග්ගක් විදිහට කහවණු 1000ක බඳුන පූජා කළා. වන්දනා කළා. ඊට පස්සේ ඇයි තරුණේ මෙච්චර මුදලක් මට? කිව්වා මීට 4 මාසයකට කලින් මම දුප්පතෙක්. ඔබතුමයි යනකොට කිව්වේ මේ කුණේනොත් දියුණු වෙන්න පුළුවන් කියලා. මං මේ වැඩේ කළා. මේ විදිහට තමයි මම දියුණු වුණේ කියලා. Taman දියුණු වෙච්ච විදිහ කිව්වා. එතකොට මහා සිටුතුමා කල්පනා කළා මෙච්චර වීරියවන්ත මෙච්චර උපාය කෞසල්‍යයෙන් යුතු තරුණයෙක් අපේ ගෙදෙට්ටයි සුදුසු කියලා තමන්ගේ දුව විවාහ කළා දුන්නා. සිටුතුමාගේ සකල සම්පත්තිය ඔහුට හිමි වුණා. මහා සිටුවරයෙක් බවට පත් වුණා. කොතනින්ද ගියේ? මේ කුණෙන් මහා සිටුවරයෙක් බවට පත් වුණා. අද අපි කාට හරි කිව්වොත් එහෙම මේ කුණෙන් දියුණු වෙන්න පුළුවන් කියලා ඕවා කළා කොහෙද කරන්නේ? දැන් බණ්ඩාරවල බදුල්ල වැලිමඩ ওই පැතිවල ඔය ගව ගාල් තියෙනවා. මම මේ පැත්තේ ළමයින්ට කියනවා දියුණු වෙනවා නම් මම ওই කතාව ඇසුරින් කිව්වා දියුණු වෙනවා නම් ගොම්බෙට්ටෙන් දියුණු වෙන්නත් පුළුවන් ගවෝ. ඒක හිතට යන්නේ අයියෝ කියනවා. ගොම අත ගන්න කවුද? ඊට පස්සේ මම එක ළමයෙකුට කිව්වා ගොම්බෙට්ටෙන් දියුණු වෙන්න ඕන කියන්නේ හැමදාම ගොම අල්ලලා හිටපන් කියන එක නෙවෙයි. දැන් මී කුණින් දියුණු වෙන්න කියන්නේ හැමදාම මැරිච්ච මීයෝ හොය යන්න කිව්වේ නෑනේ. මං කෝවා ඔය පිට්ටනිවල පාරවල් අයිනේ හරක් බැඳලා තියෙනවා. දැන් ඔයාට රස්සාවක් නෑනේ. ඔයාට කරන්න ඕනේ ගොම ටික ඔක්කොම එකතු කරලා හොඳට වේලන්න. වේලලා කිලෝ 1 2 වගේ පැකට් වලට ගොම කුඩු කරලා දා ගන්න. මේ පැත්තේ ගොඩක් මිනිස්සු මල් වෙලඳාමින් ඉන්නව නුවරඑළිය පැත්තේ. ඒ ගෙවල් ගන්න ඔයාට ගෙනියන්න පුළුවන් මේ ගොම මේ පැකට් එකක් රුපියල් 50යි කියලා. අනිවාර්යෙන් මිනිස්සු ගන්නවා. එහෙම ගෙවල් වල යන ගමන් ඔයාලට මල් ගන්න තැන් ඔයාලට සෙට් වෙනවා. මල් තියෙන ගෙවල් ඔයාලත් එක්ක යාළු වෙනවා. එතකොට අක්කේ අයියේ අපිට මෙහින් මල් ගන්න පුළුවන්ද? මේ මිනිස්සු කැමති වෙනවා. එතකොට ඔයා මල් දෙන තැනොත් දන්නවා. ඔයා හිමීට මල් බිස්නස් එක පටන් ගන්නවා. මේ මල් බිස්නස් එකෙන් ඔයා ඈත ප්‍රදේශ වලට මල් ගන්න තැන් පින්කම් ඒ වලට යවන්න පුළුවන්. ඔහොම යනකොට ඔයාට පිටරටට මල් යවන තැන් හම්බ වෙයි. නමුත් ගොම ටික කිමු දියුණු වෙන්න පුළුවන් කියලා කියනකොට එයාගේ ඔළුව ගොම ටිකේම එරෙනවා මේ සක්කා. නුවණ පුළුල් වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත් දරුවනේ පොඩි දෙයෙන් පටන් ගන්න බුලත් කඩෙන් පටන් ගන්න කියලා කියන්නේ හැමදාම බුලත් විකුණන්න කියන එක නෙවෙයි. එතනින් තමයි තමන්ගේ අරමුණට යන කනෙක්ෂන් ටික හදාගන්න ඊට පස්සේ. ඒ නිසා බෑ කියලා මට හරියන්නේ නැහැ මට ලොකු අයිඩියා එකක් තියෙන්නේ මේ පොඩි දේවල් වලට අත ගහලා හරියන්නේ නැහැ කියලා නිකන් නිකම විදිහට ගෙවල් වල ඉන්න එපා. අනිත් එක තමයි දියුණු වන අයගේ දියුණු වීමේ ලක්ෂණ තියෙනවා. ওই චුල්ල සිටුතුමාගේ කතාවේ දියුණු වෙන කෙනෙක්ගේ පුදුම ලක්ෂණ ටිකක් තියෙනවා. එකක් තමයි දැනුම් තේරුම් තියන අය කියන දේ පිළිගන්නවා. ඒක අත්දැක බලනවා. දැනුම් තේරුම් තියන අය. ඒකනේ අර මේ කොටෙන්නොත් දියුණු වෙන්න පුළුවන් කියන කතාවට ඔහු ඒක අත්දැක බැලුවේ. ඊළඟ දේ තමයි උපාය කෞසල්‍යයෙන් යුක්තයි. හොඳට වටපිට ගැන අවධානයක් තියෙනවා යාට. ඊළඟ දේ තමයි ආර්ථික විද්‍යාඥයන් අද ඉහළින් කතා කරන දෙයක් තමයි දියුණු වීම පිළිබඳව. ඒ තමයි දියුණු වෙන කෙනා රැස් කරන කෙනෙක් නෙවෙයි. දැන් ඔයාලට දියුණු වෙන්න ඕන කියලා කියනකොට ඔයාලා පොඩි ජොබ් එකක් කළා සල්ලි එකතු කරනවා. ඔය දියුණු වීමේ ලක්ෂණයක් නෙවෙයි.
දියුණු වීමේ ලක්ෂණය තමයි ආයෝජනය කිරීම. අනිවාර්යෙන් දියුණු වෙන කෙනෙක් නම් ආයෝජනය කරන්න ඕන. සල්ලි එකතු කරන්න හොඳ නැහැ. දැන් මෙයා පළවෙනි ලැබුණ සොච්චම හකුරු වලට ආයෝජනය කළා. ඒ ලැබුණ මුදල ආය ආයෝජනය කළා. එහෙම තමයි දියුණු වෙන කෙනා. දියුණු වෙන කෙනා පළමුවෙන්ම ලාභය බලන්නේ. ලාභය බලන්නේ. පළවෙනි දවසේ බිස්නස් කරලා මට කොච්චර සුද්ධ ලාභය ලැබෙනවද කියලා එහෙම බලන්නේ නැහැ දියුණු වෙන කෙනා. දියුණු වෙන කෙනාගේ තියෙන උත්සාහය, වීරිය, කරන වැඩේ හරියට කරන එක. පස්සේ සල්ලි ගණන් කළ හැකි. පස්සේ සල්ලි ගණන් කළ හැකි. ඊළඟට තමයි යාළුවෝ හදාගන්න එක. ඊළඟ එක තමයි මිත්‍රයෝ හදාගන්න යා තුළ තිබ්බ ලොකුම හැකියාව තමයි දන් දීම. දදම් මිත්තානි ගන්තති. උපක්‍රමශීලී බව. ඊළඟ එක තමයි කෘතඥතාවය. තමන්ට උපකාර කරපු අය අමතක නොකිරීම. කෙලෙහි ගුණේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ එක දේශනාවක තියෙනවා කෙලෙහි ගුණ දන්නේ නැති කෙනෙක් ඉදිරියට යන්න හැදුවොත් එයා හරියට තමන්ගේ පහසුවට තියෙන පාවහන් යුගල අනිත් පැත්තට දාගත්තා වගේ කියනවා. වැරදියට පාවහන් දාගෙන යන්න හදනවා වගේ කියනවා. තමන්ට උදව් කරපු අය අමතක කරලා යන ගමන අමාරුවේ වැටෙනවමයි. අනිත් එක තමයි මෙයා තරුණයෙක් වෙලා අතට සල්ලි ලැබලා ධනවත් වීගෙන එනකොට මෙයාගේ ඇසුරට මෙයා පාප මිත්‍රයෝ ගත්තේ නැහැ. බොන අය ගත්තේ නැහැ. සල්ලාලියෝ ගත්තේ නැහැ. පාටි දාන අය ගත්තේ නැහැ. පුදුම බේරිල්ලක් මෙයා බේරුණේ. කසාද වලට කලබල වුණේ. දැන් අද O level වලට කලින් A level වලට කලින් උපාධිය ගන්න කලින් ගෙයක් දොරක් හදා ගන්න කලින් රස්සාවක් ගන්න කලින් ඔකෝටම කලින් කලබල වෙනවා කෙල්ලෙක් යාළු කරගන්න. එහෙම නැත්නම් කොල්ලෙක් හොයාගන්න පුදුම කලබලයක්. හරියට මේ කොල්ලෝ කෙල්ලෝ මේ ලෝකෙන් වඳ වෙනවා වගේ එකක්. දරුවනේ ඔයාලා පිළිගත්තත් නැතත් දූලට විවාහ වෙන්න කර්මානුරූපව පිරිමියෙක් මේ ලෝකේ පහළ වෙලා ඉන්නේ. පුතාලට බිරිඳක් විදිහට කර්මානුරූප කෙනෙක් පහළ වෙලා ඉන්නේ. ඔයාලා කොච්චර එක එක්කෙනත් එක්ක යාළු වෙලා හිටියට කතා බහ කළාට මැසේජ් කළාට කර්මානුරූප කෙනා ගානට සෙට් වෙනවා විවාහයට. ඒ කර්මානුරූපව Tamanට උරුමකාරයා හෝ උරුමකාරිය මුණ ගැහෙන්නේ එක්කෝ සැප විඳින්න එක්කෝ දුක් විඳින්න. Tamanne විඳවන්න ඕන විදියට ගානට ගෙනා සෙට් වෙනවා. ඒකට Taman උත්සාහ කළත් නොකළත් ඒවා ගානට සෙට් වෙනවා. ඉතින් ඒ නිසා අම්මලා තාත්තලා ඒවා ගැන බලයි. ඔයාලගේ ජීවිතේ ඉහළට යන්න ආර්ථිකයෙන් ශක්තිමත් වෙන්න බලන්න. සමහර පුතාලා මම දන්න සමහර ළමයි ඉන්නවා. ඒ ළමයි ඔය පාසල් ජීවිතයේ ආදරය නිසා ඉගෙන ගන්න ඒවා කඩාකප්පල් කරගෙන ජීවිතේ අපායක් කරගන්නවා. එයා කැමති නෑ මට මෙහෙමයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා කාන්තාවන් ලෝකේ බලවත් වෙන කරුණු පහක් තියෙනවා. ඒ තමයි කාන්තාවක් ලෝකේ බලවත් වෙනවා ඇගේ රූපය නිසා. ඒකට කියනවා රූප බලය. ඊළඟට කාන්තාවක් ලෝකේ බලවත් වෙනවා භෝග බලය. ඒ කියන්නේ එයා හොඳට ඉගෙනගෙන එයා ධනවත් වෙලා. ඒ නිසා කෙල්ලෙක් ධනවත් වුණොත් එයා ලෝකේ බලවත් වෙනවා. ඊළඟට කාන්තාවක් ලෝකේ බලවත් වෙනවා ඥාති බලය. ඥාති බලය කියලා කියන්නේ එයාට හොඳ ෆැමිලි එකක් තියෙනවා. ධනවත් මිනිස්සු ගොඩක් මැද මේ කෙල්ල හැදෙන්නේ. ඒ කෙල්ල බලවත්. ඊළඟට කාන්තාවක් ලෝකේ බලවත් වෙනවා පුත්ත බලය. හොඳ දරුවෝ ඉන්නවා. කාන්තාවක් ලෝකේ බලවත් වෙනවා සීල බලය. ඔය තමයි බල. බුදුරජාණන් වහන්සේ වදාලා
කාන්තාවන්ගේ සියලු බල යට යවන්න පිරිමියෙක්ගේ එක බලයකින් පුළුවන් කිව්වා. මොකද්ද පුළුවන් නම් කියන්න බෑ. ඉසුරු බලය. ඉසුරු බලය කියන්නේ පිරිමියාගේ ධනවත්කම. පිරිමියාගේ ධනවත්කමෙන් කාන්තාවන්ගේ සියලු බලය යට කරන්න පුළුවන් කිව්වා. ඒ නිසා අනේ කියලා ওই පුතාලා ජීවිතේ වටාගෙන අපේ ජීවිතේ මං හරි අවාසනාවන්තේ මට කවුරුත් කැමති නෑ මං තනි වෙලා ඔය වගේ පසුගාමී අදහස් වලින් විඳවන්න එපා. ජීවිතේ පොඩි තැනින් පටන් ගන්න. O level පාස් වුනේ නැත්නම් කෝස් එකක් හරි කරන්න. A level පාස් වුනේ නැත්නම් කෝස් එකක් හරි කරන්න. ડોක්ටර් කෙනෙක් වෙන්න නම් බයෝ කළේ. ડોක්ටර් කෙනෙක් වෙන්න බැරි වුණා නම් එක්ක ගුරුවරයෙක් හරි වෙලා වෛද්‍යවරු බිහි කරන්න. සමහරවිට වෛද්‍යවරයෙකුට වැඩි අනාගතේ ගුරු වෘත්තියේ දෙන කෙනා ධනවත් වෙනවා. එහෙම නැත්නම් බෙහෙත් හේත් පිළිබඳව තියෙන කෝස් තියෙනවා. අද කාලේ ගොඩාක් පාඨමාලා ඇසුරෙන් දියුණු වෙන මාවත් වැඩි. ඒ නිසා එක තැනකම හිර වෙලා ඉන්න එපා. ජීවිතේ ගොඩනගා ගන්න. පසුබාන්න එපා. ඒකට මම පහුගිය කාලේ ඉන්න ගමන් මේ ලෝකේ ධනවත් වෙච්ච මිනිස්සු ගැන ටිකක් බැලුවා. මට ඒකෙදි මොන ගැහුණා. මං මුලින්ම කියන්නම්කෝ ඔයාලා අපි කවුරුත් දන්න අසල්වැසි රටේ මුකේෂ් අම්බානි ඉන්දියාවේ ධනවතා. ඔහුගේ පියා ලිපිකරුවෙක්. කාමර දෙකක ගෙදරක් තිබිලා තියෙන දුප්පත්. ගෙදර ප්‍රශ්න කොච්චර තිබ්බද කියනවනම් ප්‍රශ්න ගැනම කල්පනා කරලා තාත්තගේ හදවත පුපුරලා මැරිලා තියෙනවා. ගෙදර ප්‍රශ්න ගැන කල්පනා කළා. කාමර දෙකක ලිපිකරු තාත්තෙක් හිටපු ප්‍රශ්න ගොඩකට මැදිහත් වෙච්ච කෙනෙක් තමයි මුකේෂ් අම්බානි කියන්නේ. හිමීට උත්සාහ කළා. ව්‍යාපාර පටන් ගත්තා. ඉහළට ගියා. අද ඉන්දියාවේ ධනවතා බවට පත් වුණා. අද කාලේ තියෙන චරිත ආදර්ශයට ගන්න. මිනිස්සෙක් නැගී හිටපු විදිය හොයලා බලන්න. මොකද තමන් ඉපදුන විදිහවත් ඉන්න විදිහවත් නෙවෙයි වැදගත් වෙන්නේ. තමන් උත්සාහ කරනවද වීරිය කරනවද කියන එක. සමහරට ජීවිතේ ගොඩාක් දේවල් කඩාගෙන වැටෙනකොට ඔයාලා ගැනම තීරණයකට එනවා අපි හරි අවාසනාවන්තයි කියලා. අපි හරි අවාසනාවන්තයි කියලා නිතර හිතන එක ඔයාලගේ දියුණුවට කරපු හුනියමක් වගේ එකක්. ඉස්සෙල්ලාම අපිට බෑ කියන අපි අසරණයි කියන එක මට මොකුත් බෑ මට කවුරුත් උදව් කරන්නේ නැහැ කියන හුනියම තමන්ගේ හිතෙන්ම කපා ගන්න. කපාගෙන උත්සාහ කරන්න. වීරිය කරන්න. ඉගෙන ගන්න කාලේ අධ්‍යාපනයට හොඳ තැනක් දෙන්න. මං කොහොම හරි නැගී හිටිනවා කියලා හිතන්න. මට හොඳ චරිතයක් හම්බ වුණා. ඔයාලා අපි කවුරුත් දන්න චරිතයක් තමයි මේ චරිතය කිව්වටත් වැඩිය කතා මාලාව හැරි පොටර්. හැරි පොටර් කතා කියවලා ඇති බලලා ඇති. මේකේ පිටිපස්සේ පුදුම කතාවක් තියෙනවා. ඒ හැරි පොටර් කතාව ලිව්වේ ජේ.කේ රෝලින් කියලා කාන්තාවක්. පවුලේ පුදුම විදියට ප්‍රශ්න වලට මුහුණ දීලා හිටපු දුවෙක්. අසරණ පවුලක්. ඊට පස්සේ මෙයාලගේ අල්ලපු ගෙදර ෆැමිලි එකේට කියන්නේ පොටර් කියලා. ඒකෙන් තමයි මේ හැරි පොටර් කතා වස්තුවට නම හැදුනේ. මෙයාට ලියන්න ආසයිතිලා. මෙයා පොඩි කතාවක් ලියන්න ගත්තා. මෙයාගේ ඔළුවට ආවා මේ අద్භූත කතාවක්. ඒ අතරේ ගෙදර ප්‍රශ්න. ආදරෙන් හිටිය අම්මට අම්මා මැරුණා. අර ලියපු පොත පැත්තක තියලා අම්මා වෙනුවෙන් අඬපු මෑට මානසික ව්‍යාකූලතාවයක් ආවා. ඇවිල්ලා මෙයා මානසික විෂාදයටපත් වුණා.
ඊට පස්සේ මෙයා කොහොම හරි බෙහෙත් අරගෙන මේකට විසඳුමක් විදිහට මෙයා ගුරුවරුත් ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට පුහුණු වුණා. ඒ පුහුණු වෙන ගමන් අර පොත ආයෙ ලිව්වා. ආයෙ පොත ලියන අතරේ මොකද වුනේ? මෙයා පොතේ එක කොටසක් ලියලා ඉවර වෙලා මේක මුද්‍රණය කරන්න මුද්‍රණ කන්තර වලට ගියා. යන මුද්‍රණ කන්තර වලින් ওই වගේ පොත් කවුරුත් කියවන්නේ ඕව කියවන්නේ කියලා කිසිම පොත් කන්තරුවකින් බාරගත්තේ නැහැ ප්‍රකාශයටපත් කරන්න. මේ කෙල්ල අසරණ වුණා. ඒ අතරතුර කොල්ලෙක් යාළු වෙලා මෙයාව විවාහ කරගත්තා. විවාහය අපායක් වුණා. බඩට ආපු පළවෙනි දරුවා බඩේදීම මැරුණා. මෙයාගේ ජීවිතේ තියෙන්නේ දුවේ සාර්ථකත්වයක්ද මේ පේන්නේ අසාර්ථකත්වයක්ද? අසාර්ථකත්වයක්. පුංචි කෙල්ලෙක් දෙවෙනි පාර ඉපදුණා. ඒ සිඟිති දියණිය ඔඩොක්කුවේ නලවන කාලේ ගෙදර මිනිස්සයා මෙයත් එක්ක ඉන්න බෑ කියලා මෙයාව දාලා ගියා. මෙයා දාලා ගියාට පස්සේ දරුවා ඉල්ලලා නඩු කිව්වා. ආයෙත් මෙයාට විසාදිය හැදුණා. උසාවියේ ගිහිල්ලා ඔහේ බලාගත්වත් බලාගෙන හිටියා. කොහොම හරි නඩු තීන්දුවෙන් අර පුංචි දියණිය මේ අම්මට ලැබුණා. පුංචි දරුවා ඔඩොක්කුවේ තියාගෙන ආයෙත් අර ලියපු පොත අරගෙන කන්තෝරු 12කට ගිහිල්ලා තියෙනවා. කන්තෝරු 12ෙන්ම ප්‍රතික්ෂේප වුණා. ආයෙත් විසාදිය හැදුණා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? අවසානයේ එක සමාගමකට ගියා. සමාගමකට ගිහිල්ලා කිව්වානේ මට මේ පොත මුද්‍රණය කරලා දෙන්න. ඔයාලකින් ප්‍රකාශයටපත් කරන්න. එතකොට එයා කිව්වා මෙහෙමයි. ওই පොත් හරියන්නේ නැහැ. ඔය එහෙනම් පොඩ්ඩක් කියවන්නකෝ කිව්වා. මෙයා හැරි පොටර් කතාවේ මුල් පරිච්ඡේදය කියවන්න ගත්තා. එතකොට මේ ප්‍රකාශකගේ දුව එදා ඔෆිස් එකට ඇවිල්ලා හිටියා. චූටි දුවෙක්. අර මේ රෝලින් කියන කතාව නතර කරන්න දෙන්නේ නැතුන් අර චූටි දුව ළඟ ඉඳලා කිව්වා ඇන්ටි ආයි ඉතුරු ටිකක් කියවන්න. ඉතුරු ටිකක් කියවන්න කියලා. එතකොට තමන්ගේ දුවගේ උනන්දුව වැඩි නිසා මේ ප්‍රකාශකයා කිව්වා හරි මම ඔක මුද්‍රණය කරන්න බලන්නම්කෝ කියලා. මෙයා පොත දීලා පිටපත එළියට ආවා කියන්නේ මට ඊළඟට මම මොකද්ද දැන් මං කරන්නේ කියලා. මෙයාට ස්වර නැහැ පොත නිකුත් කරයි කියලා. දුවේ පුතේ පොත මුද්‍රණය වුණා. ඒ පොත් මුද්‍රණය වෙලා තියෙනවා මිලියන 500ක්. මිලියන 500ක පොත් ඇමරිකානු ඩොලර් මිලියන 400ක් ආදායමක් ලැබුණා. එයාට පළවෙනි මුද්‍රණයෙන්ම ඇමරිකානු ඩොලර් මිලියන 20ක ධනවත්කමක් ලැබුණා. ඊට පස්සේ හැරි පොටර් චිත්‍රපටිය හැදුවා. ඒ චිත්‍රපටයේ මෙයාගේ භාගය ඇමරිකානු ඩොලර් මිලියන 400 ගණක් දීලා තියෙනවා. මෙයාගේ පොත භාෂා 73කට පරිවර්තනය වුණා. මෙයා ඒ රටේ හිටපු ධනවතියක් බවට පත් වුණා. කොහොමද ජීවිතයේ අසාර්ථකත්වය හැම තැනකම ප්‍රතික්ෂේප වෙවි යද්දී ඈ යමක් කළා. ලෝකෙට සාප කරන්නේ නැතුව යමක් කළා. මානසික විසාදයෙන් ඉන්නකොට එයාට තරහ කී දෙනෙක් ඔයා මේකේ පිස්සියේ කියලා කී දෙනෙක් කියන්නේ නැතිද? ඒ පිස්සු කියපු ලෝකෙම තමන්ගේ පාළඟ වැඳ වැටෙන තැනට ඈ යමක් කළා පෑනෙන්. ඒ නිසා ඔයාලව ප්‍රතික්ෂේප කරන සමාජයේ, ඔයාලා දකින්නට අහක බලාගෙන යන සමාජයේ, ඔයාලා තනි කරන සමාජයේ ඔයාලා ළඟ වැඳ වැටෙනකල් දුවේ උත්සාහ කරන්න. පුතේ උත්සාහ කරන්න. ඒකට පළවෙනි අභ්‍යාසය තමයි අධ්‍යාපනය හොඳින් කරන එක. කන ගුටියෙන් නැගිටින්න. වටෙන වැටෙන මේ වලෙන් නැගිටින්න. තමන් මොහොන දෙන ප්‍රශ්නෙම අභියෝගයක් කරගන්න. මං කොහොම හරි ගොඩ යනවා කියලා. අතාරින්න එපා. සියදිවි නසා ගන්න එපා.
අපි මැරිලා වැටෙනකල් ජීවත් වෙමු බලෙන් මැරෙන්නේ නැතුව. එතකොට ඒ අතර හොඳ උදාහරණයක් තමයි චීනයට අන්තර්ජාලයෙන් චීනේ ඔසවා තැබූ අලිබබා ව්‍යාපාරයේ ප්‍රධානියා ජැක්මා සමාජයෙන් ප්‍රතික්ෂේප වෙච්ච චරිතයක්. මෙයා කොච්චර ප්‍රතික්ෂේප වෙනවද කියනවනම් යාළුවෝ මෙයාට දාලා තිබ්බ නම පිස්සා කියලා. මෙයා පුංචි පන්තියේ දෙපාරක් ෆේල් වෙලා තියෙනවා. ද්විතීක විභාගේ 3 පාරක් විභාගේ ෆේල් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙයාට රස්සාවක් හොයාගන්න රස්සා 30කට ගිහිල්ලා තියෙනවා. රස්සා 30ෙන්ම මෙයා ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඊට පස්සේ මෙයා KFC ආයතනයේ සේවකයෙක් විදියට ඉන්ටර්විව් ගිහිල්ලා තියෙනවා. එතන ඉන්ටර්විව් එකට 24 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. 23 දෙනෙක් ගත්තා. එක්කෙනෙක් ෆේල් කළා. ඒ ජැක්මා. ඒකෙමුත් ෆේල්. ඊට පස්සේ මෙයා පොලිසියට බැඳෙන්න ගිහිල්ලා. ඒ ඉන්ටර්විව් එකට 5 දෙනෙක් ඉන්ටර්විව් ඇවිල්ලා තියෙනවා. 4 දෙනෙක් ගත්තා. එක්කෙනෙක් ෆේල්. ඒ ජැක්මා. ඊට පස්සේ මෙයාට කියලා උඹගේ පිස්සු වැඩ නතර කරපන් කියලා. ඊට පස්සේ මෙයා පුංචි රස්සාවක් පටන් අරන් ඒකෙන් අර බහඬ හොමාරු කරන පුංචි ව්‍යාපාරයක් ආරම්භ කළා. එතකොට ඒ සමාජයට ඒක අලුත් දෙයක් නිසා මේ ජැක්මා පිස්සු වැඩ කරනවා කියලා සමාජය ප්‍රතික්ෂේප කළා. එයා චීනේ ධනවතා බවට පත් වෙලා කිව්වා පිස්සෙක් වෙන එක හොඳයි මෝඩෙක් වෙනවට වඩා. ඒ නිසා මේක පිස්සෙක් වගේ ඉගෙන ගන්නවා කියලා ඔයාලට කවුරු හරි කියයි. මූ පිස්සෙක් වගේ මේ මහන්සි වෙන්න කියලා කියයි. ඒ පිස්සා කියන වචනේ හොඳයි. අමනෙක් වගේ මෝඩෙක් වගේ ගෙදෙට්ට වෙලා ඔහේ කල් ගෙව ඉන්නවට වඩා. ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාලා කාලේන කාලං අත්ත විපත්ති පච්ච වික්කිතබ්බං තමන්ට වැරදිච්ච තැන් කාලෙන් කාලෙට බලන්න ඒ වැරදි හදාගන්න. කාලේන කාලං අත්ත සම්පත්ති පච්ච වික්කිතබ්බං තමන්ට කාලෙන් කාලෙට තමන්ට හරි ගිය විදිහ සම්පත්තිය ලැබිච්ච විදිහ ප්‍රතිවේක්ෂා කරන්න. හරි ගිය දේවල් නැවත නැවත කරන්න. කාලේන කාලං පරවිපත්ති පච්ච වික්කිතබ්බං කාලෙන් කාලෙට අනුන්ට වැරදුන විදිහ බලන්න. අනුන්ට වැරදුන විදිහ බලලා ඒ වැරදි තමන් ළඟ තියාගන්න එපා කිව්වා. කාලේන කාලං පර සම්පත්ති පච්ච වික්කිතබ්බං කාලෙන් කාලෙට අනුන් දියුණු වෙච්ච හැටි බලන්න කිව්වා. ඒ අය දියුණු වෙච්ච ක්‍රමේ තමන්න ගන්න කිව්වා. ආධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන්. ඒ නිසා ජීවිතේට ඒ වගේ පන්නරයක් ගන්න මොන හරි දෙයක් කරන කෙනෙක් බවට පත් වෙන්න. නිකන් ඔහේ කාලය ගත කරන්නේ නැතුව ෆෝන් එකට ජීවිතේ ගෙවෙන්න දෙන්න එපා. ෆෝන් එකට ජීවිතේ කන්න දෙන්න එපා. ඊළඟට ආදරේ කියලා කොහෙවත් යන ගෑනු ළමයෙකුට තමන්ගේ ජීවිතේ විනාශ කරන්න දෙන්න එපා. ආදරේ කියලා කොහෙවත් ඉන්න කොල්ලෙකුට තමන්ගේ අනාගතේ විනාශ කරන්න දෙන්න එපා. තමන්ගේ අනාගතේ තමන් හදාගන්න. තමන්ගේ විශ්වාසය අනිත් අය කඩනකොට විශ්වාස කඩන ලෝකේ තමන් බලවතෙක් විදියට නැගිහිටින්න. ඒ බලවතෙක් විදියට නැගිහිටින්න අසරණ කමෙන් බෑ. අභිමාණයෙන් පුළුවන්. ඒ නිසා ඔය කතා එක දෙකක් ඔය කිව්වේ. ඒ නිසා ඔයාලා දන්න ගොඩාක් ජීවිත තියෙනවා. මේ ලෝකේ ගොඩාක් ධනවත් මිනිස්සු ගත්තොත් 90%ක්ම පොඩි තැනේ ඉඳලා ජීවිතේ උඩට හදාගෙන ආපු අය. ඒ නිසා ඔයාලගේ ජීවිතේ යම්කිසි ඉරණමකට යාවි. ඒ ඉරණම වෙනුවෙන් ඔයාලා කරන්න තියෙන්නේ උත්සාහ කරන එක, වීරිය කරන එක. තාත්තා වඩුබාස ඕනේ කෙනෙක් වුණාට ඔයාලා මේ තාත්තලා කරන වැඩේ හරියන්නේ නැහැ කියලා. ඔයාලත් වඩු වැඩ ඉගෙනගෙන අලුත් ලෝකෙට අලුත් විදියට ප්‍රවේශන වෙන්න. වඩු වැඩ කරන ගමකම අහසින් යන කාෂ්ඨ වාහන කියලා ලී වලින් අහසට යන යානාවල් වඩු පවුල් වල ඉස්සර හදලා තියෙනවා. මේසන් වැඩ කරන පවුල් වලම
මිනිසුන්ගේ ඇස් අදහා ගන්න බැරි විස්මිත නිර්මාණ මේ සැහැන්දෙම් නිර්මාණය කළා තියෙනවා. ඒ නිසා තමන්ගේ ශිල්පයෙන් ලෝකෙට අලුත් දෙයක් දෙන්න. ඒ නිසා උත්සාහ කරන කෙනා ඉදිරියේ පින්වතුනි වාසනාවේ දොර ඇරෙනවා. ඒ වාසනාවේ දොර ඇරෙන කාල තියෙනවා. ඒ කාලේ එනකල් උත්සාහ කරන්න, වීරිය කරන්න, පොඩි තැනින් පටන් ගන්න. ඔච්චරයි. ඒ නිසා ගොඩාක් කතා කොමටද, ගොඩාක් වචන කොමටද කෙටියෙන් කිව්වේ පොඩි තැනින් පටන් ගන්න. ජීවිතයේ අසාර්ථක වීමම ඔයාලට වාරුවක් කරගන්න, ශක්තියක් කරගන්න හොඳ කෙනෙක් ලෝකෙට බිහි වෙයි. ඒ වගේ කෙනෙකුට Taman නැගී හිටිය ආකාරය ওই ජක්මා තම ලෝකෙටම Tamanගේ කතාව කිව්වා වගේ, වැටෙන අයට Tamanගේ වචනෙන් හයිය දුන්නා වගේ වැටෙන ලෝකයක් ඔයාලට නගා හිටවන්න පුළුවන් එදාට. ඒ නිසා දුවේ පුතේ, ඔයාලගේ ජීවිතේට ධර්මයේ තිබ්බොත් මෙලොවත් දියුණු වෙනවා, පරලොවත් දියුණු වෙනවා. ඔය උත්සාහය කරා යන පාරේ, අරමුණු කරා යන පාරේ, සිහින පොදි බැඳගෙන යන පාරේ ඔයාලගේ හයියට ධර්මයේ තියාගන්න. ඒ ධර්මයේ Taman තුනුරුවන් සරණ පන්සිල් පද 5 කඩා ගන්න නැති බව. එනිසා තිරුවන් සරණයි, පංචශීලයයි ඔයාලගේ ආරක්ෂාවට තියාගෙන ලෝකේ හොඳ තැනකට යන්න. සමහර ළමයි ඉන්නවා මහාන වෙන්න ආසයි, මහාන වෙන්න විදිහක් නැහැ. ඇත්තටම අද වාගේ කාලයක පැවිදි ජීවිතයකට කෙනෙක් එනවා නම් යා ලොකු ජයග්‍රහණයක් කළා. නමුත් සමහර අයට ඒ මාවත නැහැ. එතකොට මේ බිඳ වැටීම හමුවේ ශෝක වෙන්න එපා. තමන් ළඟ ලෝකයක් වැඳ වැටුන්නේ නැතුණාට, ලෝකයක් වැඳ වැටෙන වෙහෙරක්, විහාරයක්, ස්තූපයක් ඔබගේ අතින් කරන ධනවතෙක් බවට ඔබපත් වෙන්න. ධනවතෙක් බවට පත් වෙන්න. බුද්ධ ශාසනය නගා හිටවන ධනවතෙක් බවට පත් වෙන්න. කල්යාණ මිත්‍රයන්ගේ ගමනට පාර හදන ධනවතෙක් බවට පත් වෙන්න. ඒකට නම් ඔයාලා ඉගෙන ගන්න ඕන හොඳට. හොඳ ව්‍යාපාරයක් කරන්න ඕන. හොඳට රස්සාවක් කරන්න ඕන. හොඳ ආයෝජනයක් කරන්න ඕන. ලෝකෙ ගැන හොඳ දැනුමකින් ඉන්න ඕන. අසරණ වෙලා ඉන්න එපා දුවේ පුතේ. ඒ නිසා මෙවැනි උතුම් කල්යාණ මිත්‍ර ඇසුරක් ඔබට ලැබෙන කාලේ මම නැවතත් සිහිපත් කරනවා, අපේ පීඨාධිපතිතුමා කිව්වා වගේ 1000කට එක්කෙනෙක් ලංකාවේ ඔයාලට ලැබුණ අවස්ථාව, ලක්ෂ 4කට එක්කෙනෙක් ලෝකේ ඔබට ලැබුණ අවස්ථාව කොච්චර දුර්ලභ පුණ්‍යවන්ත අවස්ථාවක්ද. ඒ නිසා ගෞතම බුදුසසුනේ පිහිට ලබන ධෛර්යවන්ත, ජීවිතයේ අභියෝග ජය ගන්න උපාය කුසල භවෙන් දියුණු හොඳ නුවණක්කාර දරු පිරිසක් බිහි වෙන්න දලදා වහන්සේගේ සම්බුදු සරණේ උතුම් කලන මිතුරු සංගරුවනේ ආශිර්වාද ඔබට ලැබේවා.